පාන දිවෙන් අතුගාලා දාන්න යම් කිසි කෙනෙකුට ඕන නම් මෙන්න මේකයි කරන්න තියෙන්නේ. මේ රටේ සමාජවාදී විප්ලවය කරන්න එකයි තියෙන්නේ අපිට ඉස්සරලා. එහෙම නැතුව අනේ මලේ ඔය සෙල්ලම නම් කරාට වැඩක් වෙන්නේ නැහැ. එකෙක් මරනකොට 10ක් උපදිනවා. උඹලට බෑනේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. උඹලට ප්‍රශ්න විසඳන්න බැරි වෙනකොට උඹලා විසින් ඉදිරිපත් කරන විකල්පයක් ජනතාවට පමණයි. ඒ කියන්නේ කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත පන්ති ජනතාව. ජීවිත පිළිවීම කියලා. මට සදාකාලික අපේ පක්ෂයේ සහෝදරුන්ට සටහන් වෙලා තියෙන යම් යම් දේවල් ගැන. අපි 1965 මැයි 14 වෙසක් පොහෝ දින ගාල්ල අග්මීමන කම්කරුවෙකුගේ නිවසට එකතු වූ තරුණයින් 7 දෙනෙක් ලාංකීය දේශපාලනයේ ඓතිහාසික අවශ්‍යතාවයක් වූ නව විප්ලවවාදී ව්‍යාපාරයක් බිහි කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පැවැත්වුවා. ජනතා විමුක්ති පෙරමුණ නම් වූ යෝධ මිනිස් ප්‍රවාහයේ මූල බීජය වූ මේ කණ්ඩායමට නායකත්වය දුන්නේ එවකට 22 වෙනිදි රෝහණ විජේවීර සහෝදරයා. ලාංකේය වමේ ව්‍යාපාරයේ නිවැරදි දිශානතියකට යොමුවීම නොයිවසූ සතුරන් 1971 දී මේ වැඩමින් තිබූ විප්ලවවාදී ව්‍යාපාරය ලේන් යකඩින් පොඩි කර දැමුවා. දස දහස් ගණනක් විරෝධාර සටන් සංගයන්ගේ දිවි පැහැර ගැනීම තුළින් මරා දැමිය නොහැකි වූ වදදීන් තුළින් නිහඬ කළ නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණ සිර ගෙවල් තුළ නැවත පණ ලබමින් ඉදිරියට පැමිණියා. 70 දශකයේ අග නැවතත් විවෘත දේශපාලනයට කඩා වැදීම මව්බිමේ සතුරන් සාදරයෙන් බාරගත්තේ නැහැ. විවෘත වූ සීමිත ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ තුළ ජනතා විමුක්ති පෙරමුණ වේගයෙන් පුළුල් බහුජන පක්ෂයක් බවට රූපාන්තරණය වෙත්තේ ජේ.ආර් පාලනය ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන්නේ ආණ්ඩුව විසින්ම නිර්මාණය කළ 83 කුප්‍රකට කළු ජූලියට මුවා වෙමුණුයි. සියලු උත්සාහයන් හමුවේ තහනම ඉවත් කර ගැනීමට නොහැකිවද දේශපාලනය අතහැර නොදැමූ ජනතා විමුක්ති පෙරමුණ මව්බිම වෙනුවෙන් සිය වගකීම දෙවුරටගෙන සතුරන්ගේ අපේක්ෂාවට ඉඩ නොදී තහනම තුළ දේශපාලනය ඉදිරියට ගෙන ගියා. ජේ.ආර්ගේ ඇමරිකානු ගැති විදෙස් පිළිවෙත හමුවේ ඉන්දියානු හමුදා ආක්‍රමණයට ගොදුරු වූ මව්බිම ඉන් මුදා ගැනීමේ සුජාත වගකීම පවරාගත් ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහි සියලු බලවේග ඒකරාශී කර ගනිමින් දේශප්‍රේමී අරගලයකට නායකත්වය දුන්නා. 1987-89 එජාප පාලනයේ දවල භීෂණය තුළ 60,000කට වැඩි දේශප්‍රේමීන්ගේ දිවි අහිමි කළද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ පැවැත්ම අහෝසි කිරීමට සතුරන් සමත් වුණේ නැහැ. 1994 අගෝස්තු 16 වන දින පැවැත්වූ මහා මැතිවරණයට තරඟ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරන්නේ මැතිවරණයක් දිනා ගැනීමේ සරල අපේක්ෂාවට වඩා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක්වීමේ දිගුකාලීන සැලසුම් සහගත දේශපාලන අවශ්‍යතාවය පදනම් කරගෙනයි. එහිදී ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ සමග මල් බඳුන ලකුණ යටතේ තරඟවදිමින් මුළු රටෙන්ම ඡන්ද 90,078ක් සහ එක් මන්ත්‍රී ධූරයක් ජයග්‍රහණය කරන්නට පක්ෂයට හැකි වුණා. සැබවින්ම එය ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය බොහෝ සෙයින් විසිරී තිබූ ඉතා අපහසු කාල පරිච්ඡේදයක්. පක්ෂයේ බොහෝ නායකයින්ට විදෙස්ගත බොහෝ මෙරට සැඟවී සිටිමින් සිය දිවි බේරා ගැනීමටත් එසේත් නොමැතිනම් සිර මැදිරි තුළ දේශපාලන පලිගැනීම්වලට ලක්වීමටත් සිදු වුණා. එම කාලයේහි පක්ෂයේ නායකයා වූ සෝමවංශ අමරසිංහ සහෝදරයා විදෙස්ගතව සිට පක්ෂය මෙහෙයවද්දී වත්මන් පක්ෂ ලේකම් ටෙල්වින් සිල්වා සහෝදරයා 1994 ජනාධිපතිවරණය පැවැත්වෙන මොහොතේ සිටියේ මැගසින් බන්ධනාගාරයේ සිරගතවයි. ජනතාව තුළ යම්කිසි බලාපොරොත්තුවක් ඇති කරමින් 1997 පළාත් පාලන මැතිවරණයෙන් පක්ෂය රට පුරා මන්ත්‍රී ධූර 101ක් දිනා ගැනීමත් 2000 වර්ෂයේ පැවති මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 10ක් දිනා ගැනීමත් පක්ෂය ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. ඉන් අනතුරුව
2001 වර්ෂයේදී මෙරට දේශපාලන බලය අත්පත් කරගත් චන්ද්‍රිකා කුමාරතුංග රජයේ පරිවාසයකට ලක් කරමින් අලුත් දේශපාලන අත්හදා බැලීමක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම ඇමති මණ්ඩලය 22කට සීමා කිරීම, ගොවිනය කපා හැරීම වැනි කාරණා එහිදී සිදු වුණා. පෙරට වඩා ශක්තිමත්ව සංවිධානගත වෙමින් 2001 වර්ෂයේ පැවති මහමැතිවරණයේදී පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 16ක් දිනාගත්තා. පසුව මතු දේශපාලන තත්ත්වය මත 2004 වසරේ නැවත මහමැතිවරණයක් පැවැත්වූ අතර එහිදී සංධානයක් වශයෙන් තරඟ කරමින් මන්ත්‍රී ධූර 41ක් දක්වා සිය මන්ත්‍රී ආසන ප්‍රමාණය වර්ධනය කරගන්නා පක්ෂය ඉන් ආසන 2ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ලබා දුන්නා. 2004 වර්ෂයේ දෙසැම්බර් මස මුළු ලොවම කම්පා කරවමින් සිදු වූ සුනාමි ව්‍යසනයත් සමග සමකාලීන සමාජ අවශ්‍යතාවය හමුවේ ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් රතු තරුව නම් සංවිධානය ගොඩනගන පක්ෂය ව්‍යසනයට ලක් වූ ප්‍රදේශ නැවත නගා සිටුවීම සඳහා එම සංවිධානය මගින් විශාල සේවයක් සිදු කළා. 2008-2011 කාල පරිච්ඡේදය තුළ දේශපාලන කාරණා මත පක්ෂයේ අභ්‍යන්තර අර්බුද ද්විත්වයක් ඉස්මතු වූ අතර 2008 වර්ෂයේදී මෙරට දේශපාලනයේ ඇතිවන දක්ෂිණාංශික ප්‍රවණතාවයක් සමග අතිවාමවාදී ප්‍රවණතාවක් සහිත පක්ෂයේ තවත් කණ්ඩායමක් පක්ෂයෙන් ඉවත්වීම ඒ මොහොතේ පක්ෂය යම් අපහසුතාවයකට පත් කළද මතවාදී ඒකාග්‍රතාවයක් සහිතව වඩාත් ප්‍රගතිශීලීව පක්ෂය ඉදිරියට ගෙන යාමට මේ ඉවත්වීම නිසා හැකියාව ලැබුණු බව සඳහන් කළ යුතුමයි. කෙසේ වෙතත් 2008 වර්ෂයෙන් පසු කාලයේදී පක්ෂය තුළ බිඳවැටීම් මෙන්ම මැතිවරණ දේශපාලනයේ පසුබැසීම්ද රාශියක් සිදු වුණා. 2019 ජනාධිපතිවරණය සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද පක්ෂය ඉදිරියට එමක් සිදු වුණේ නැහැ. ඉතා අපහසු තත්ත්වයන් යටතේ වුවද ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස පක්ෂයට මෙම සියලු අවස්ථා දරා සිටීමට සිදු වුණා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ සහෝදරත්වයෙන් සහ විශ්වාසයෙන් යුතුව දිගින් දිගටම සිය අරමුණු වෙනුවෙන් වෙහෙසුණා. මෙරට වෙනස් කරන්න අපි බලන් හිටියා. අපි වසර ගානක් තිස්සේ මහන්සි වුණා. අපි වසර ගානක් තිස්සේ හීනයක් හදවතේ තියාගෙන ආවා. මොකද්ද හීනේ? අපි හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ලස්සන රටක් හදන්න ඕන. ඒ රට දැකලා මරුණ සපයි කියලා අපි හීනයක් හදේ තියාගෙන ඉස්සරහට ආවා. අපි වැඩ කරා, මහන්සි වුණා, ඡන්ද කරා, දිනුවා, පෙරදුනා. ඒත් අපි අරමුණ ඇත්තරේ නෑ. අපි විගුණුන්නේ නෑ. අපි ප්‍රතිපත්ති දාලා ගියේ නෑ. අපි විශ්ව හැරියේ නෑ. අපි ස්වාධීනුනේ නෑ. අපි මේ අරමුණ අරගෙන ආවා. කවද හෝ දවසක මේ අරමුණ දිනනවා. කවද හෝ දවසක ජනතාව අපට අහුම්කම් දෙනවා. අද අහුම්කම් දීපු නැතිකම් හෙට අහුම්කම් දෙනවා කියන විශ්වාසයෙන් අපි ආවා. පෙරටත් වඩා ශක්තිමත්ව බිම් මට්ටමේ සිටම ඉහළ මට්ටම දක්වාම පුළුල් ප්‍රවේශයකින් යුතුව පක්ෂ සංවිධාන ගොඩනැගීම, බහුජන ව්‍යාපාර ගොඩනැගීම ඇතුළු සියලු කටයුතු වඩාත් විධිමත්ව ඉදිරියට ගෙන ගියා. 76 වසරක් පුරාවට මිනිස් කඳුළු මත සිය සුඛෝපභෝගී මැදුරු තනා ගනිමින් සදාකාලික බලවතුන් වේ යැයි වීණා වයමින් සිටි පාලකයින්ට තෑගී තිබූ ජනතා හදවත් තුළ නැවුම් බලාපොරොත්තු ඇති කරමින් 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ වන විට පක්ෂය වෙන කිසිදාක නොවිරු මට්ටමේ ජවයක් අත්කරගෙන තිබුණේ ජාතික ජන බලවේගයේ නම් අති දැවැන්ත බහුජන ව්‍යාපාරය ඉහළම මට්ටමකට වර්ධනය කරගනිමින් විෂකටු ඇතිරුණු දිගු මාවතක් දිගේ තරණය කිරීමෙන් පසුව 2024 වර්ෂයේ සැප්තැම්බර් මස ජනාධිපතිවරණයද නොවැම්බර් මහමැතිවරණයද 2025 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයද ජය ගනිමින් අද පක්ෂයක් වශයෙන් අප වෙනදාටත් වඩා වෙහෙස වී වැඩ කළ යුතු ජයග්‍රාහී මගකට අවතීර්ණ වී සිටිනවා. එය හුදෙක් පක්ෂයක ජයග්‍රහණයක් පමණක් නොවේ. මුළු රටේම උපන් නූපන් මහත් ජන ප්‍රවාහයක මෙන්ම මහා ජන උවමනාවක ජයග්‍රහණයක්. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් කිසිදු පාලන පක්ෂයක් සිදු නොකළ කැපකිරීම් සිදු කරමින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් මුළු දේශයම මෙහෙවමින් වඩාත් සීරුවෙන් වද ස්ථිර වශයෙන්ම පක්ෂය ගමන් ගන්නා මඟ වැළැක්වීම දැන් කිසිවෙකුටත් කළ නොහැක්කක් වී හමාරයි. තවත් එක් පක්ෂයක් නොව
රිදුම් අතරින් පණ්ඩරය ලබමින් ජනතාව අතරින් අවදි වූ මෙරට මිනිසුන්ගේ මනෝභාවයක් වූ ජනතා විමුක්ති පෙරමුණ නම් අසහය මානව හිතවාදී ව්‍යාපාරය 60 වන උපන්දිනය සමරනු ලබන්නේ එවන් ඓතිහාසික පසුබිමක් තුළ චිරාත් කාලයකට සිය බලය තහවුරු කරගනිමින් සැබෑ විමුක්තිකාමී දේශපාලන ව්‍යාපාරයක අරුත පසිඳලමින් මෙන්ම සංවර්ධිත දේශයක් ලෙස මෙරට ලෝකයේ ඉදිරියේ නගා සිටුවීමේ ලොව දිනන චවයක් අපරාජිත ගමනක් වෙනුවෙන් වඩාත් ශක්තිමත්ව පෙළගැසෙමිනි.